ආයුබෝවන්. ඉතිං ඔයාට කොහොමද ඔයා හොඳින් නැති කියලා හිතනවා. ඔන්න IQ වැඩ්ඩා දැනුම මිනුම එපිසෝඩ්ඩෙක්කින් තමයි අද ඔයාව හම්බ වෙන්න ආවේ. ඉස්සරලම කියන්න දෙයක් තියෙනවා. IQ වැඩ්ඩට පහුගිය ටිකේ වෙන වැඩ ටිකක් හින්දා ඔන්න වීඩියෝ දාන්න නම් බැරි වුණා. ඒත් අද ඉඳලා දිගටම IQ වැඩ්ඩා ආයිත් මේ චැනල් එකට වීඩියෝ දානවා. ඉතිං ඔයා වීඩියෝ බලන අලුත් කෙනෙක් නම් චැනල් එක සබස්ක්‍රයිබ් කරලා දිගටම සම්බන්ධ වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඔයා අපි සබස්ක්‍රයිබ් කරලා අපේ වීඩියෝ බලන කෙනෙක් නම් පුංචි උදව්වක් විදිහට මේ වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මොකද ඉක්මනට මේ චැනල් එක ආයිත් අනිත් අය අතරට ගෙනියන්න ඕන නිසා. හරි, අද අපි මේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනෙන් ඔයාගෙන් අහන්න යන්නේ ලෝකයේ තිබුණු යුද්ධ පිළිබඳව ප්‍රශ්න 10ක්. සුපුරුදු විදිහට මම ප්‍රශ්න 10ක් අහනවා. ඒ ප්‍රශ්න 10න් හැම ප්‍රශ්නයකටම උත්තර 4 ගානෙත් දෙනවා. ඔයාට තියෙන්නේ හරි උත්තරේ තෝරන්න. අපි බලමු මේ ටෙස්ට් එක ඉවර වෙද්දි ඔයාට ලෝක යුද්ධ පිළිබඳව කොච්චර දැනුමක් තියෙනවද කියලා. හරි, අපි එහෙනම් වැඩේ පටන් ගමු. පළවෙනි ප්‍රශ්නය. පළමු ලෝක යුද්ධය ආරම්භ වූයේ කුමන වසරේද? උත්තරේ හරිනම් ඔයාට ලකුණු 10ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 2. දෙවන ලෝක යුද්ධ සමයේ ජර්මනියේ නායකයා කවුද? උත්තරේ හරිනම් ලකුණු 10ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 3. පළමු ලෝක යුද්ධ ආරම්භයට ප්‍රථම ජර්මනිය, ඔස්ට්‍රියාව, හංගේරියාව සහ ඉතාලිය අතර සන්ධානයේ නම කුමක්ද? උත්තරේ හරිනම් ලකුණු 10ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 4. එක්සත් ජනපදය දෙවන ලෝක යුද්ධයට ඇතුළත් වීම සනිටුහන් කළ සිදුවීම කුමක්ද? උත්තරේ හරිනම් ලකුණු 10ක් ඔයාට ඒකටත් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 5. පළමු ලෝක යුද්ධය අවසන් කළ ගිවිසුම කුමක්ද? උත්තරය හරිනම් ඒකටත් ලකුණු 10ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 6. දෙවන ලෝක යුද්ධය ආරම්භ කිරීමට ජර්මනිය විසින් ආක්‍රමණය කළ රට කුමක්ද? උත්තරේ හරිනම් ඔයාට ලකුණු 10ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 7. දෙවන ලෝක යුද්ධයේදී මිත්‍ර පාක්ෂිකයින් නෝමන්ඩ් ආක්‍රමණය සඳහා යොදාගත් සංකේතයේ නම කුමක්ද? උත්තරේ හරිනම් ඔයාට ලකුණු 10ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 8. පළමු ලෝක යුද්ධයෙන් පසු පිහිටුවා ගන්නා ලද ජාතීන්ගේ සංගමයේ මූලික අරමුණ කුමක්ද?
උත්තරේ හරිනම් ලකුණු 10ක් හම්බ වෙනවා. ප්‍රශ්නාංක 9. දෙවන ලෝක යුද්ධයේ වැඩි කාලයක් එක්සත් රාජධානියේ අගමැති වූයේ කවුද? උත්තරේ හරිනම් ලකුණු 10ක් හම්බ වෙනවා. ප්‍රශ්නාංක 10. 1945 දී පරමාණු බෝම්බ වලින් විනාශ වූ නගර දෙක කුමක්ද? උත්තරේ හරිනම් ලකුණු 10ක් හම්බ වෙනවා. හරි. මං හිතනවා ඔයා ප්‍රශ්න 10ටම උත්තර දෙන්න ඇති කියලා. ප්‍රශ්න 10න් ඔයාගේ කීයක් හරි ගියාද කියලා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඔයා අලුත් දේවල් ඉගෙන ගත්තා කියලා හිතෙනවා නම් ඒ ගැනත් කමෙන්ට් එකක් දාන්න. හරි. වීඩියෝ එක ඉවර කරන්න කලින් ඔයාට තව ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නෙට උත්තරේ නම් මන් දෙන්නේ නැහැ. ඔයාට තියෙන්නේ මේ දෙන උත්තර 4න් හරි උත්තරේ බලලා දන්න වැඩෙක් නම් කමෙන්ට් එකක් දාන්න. මෙන්න මේකයි ප්‍රශ්නය. දෙවන ලෝක සංග්‍රාමයේදී වේගවත් ප්‍රහාර එල්ල කිරීමේ ජර්මානු හමුදා උපක්‍රමයේ නම කුමක්ද? ඔන්න ඕකයි ප්‍රශ්නය. හරි. දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. මේකට උත්තරේ දැනගන්න කැමති නම් ඊළඟ සතියේ අඟහරුවාදා හවස 3ට IQ වැඩ්ඩගේ මේ දැනුම මිනුම එපිසෝඩ් එකත් එක්ක හම්බ වෙන්න. එහෙනම් වීඩියෝ බලන අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔයා අපිව සබ්ස්ක්‍රයිබ් කරපු කෙනෙක් නම් වීඩියෝ එක හොඳයිද? වීඩියෝ එක ගැන මොකක්ද හිතෙන්නේ කියලා කමෙන්ට් එකකුත් දාන්න. තව කෙනෙකුට බලන්න ෂෙයා කරලා තියන්න. එහෙනම් අපි ආයෙත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට ජයග්‍රාහී සුබ දවසක් වේවා.